හැමෝටම hello කියලා පිළිගන්න Earthless YouTube channel එකට. හැමදාමත් වගේ අදත් අපි Earthless වලින් බලන්න යන්නේ පෘථිවියේ ඇති විශ්මිත ස්ථාන කිහිපයක්. එහෙම නැත්නම් විශ්මිත පිහිටීම් කිහිපයක් ගැන. අද අපි එක්ස්ප්ලෝර් කරන්නේ ඇමරිකාවේ පැසිෆික් කරලා තීරයේ තියෙන විශ්මිත සහ වෙනස්ම පිහිටීම් කිහිපයක්. ඉතින් මේ වීඩියෝ එක බලලම ඔයගොල්ලෝ තීරණය කරන්න මේ වගේ වෙනස් පිහිටීම් ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ දැකලා තියෙනවද කියන එක. එහෙනම් එකතු වෙන Earthless එක අද බලන්න යන්නේ The Wonders of Oregon Coast. හරි දැන් අපි මුලින්ම යන්නේ ඩෙවිල්ස් පංච් බෝල් කියන තැනට. එහෙනම් බලන්න යක්ෂයාගේ පංච් බෝල් එක මොන වගේද කියලා. ඩෙවිල්ස් පංච් බෝල් කියන්නේ සී කේව් එකක්. ඒ සී කේව් එක කාලයත් එක්ක මුහුද රැල්ලෙන්ම ඉරෝඩ්ඩලා තමයි මේ ඩෙවිල්ස් පංච් බෝල් කියන එක ඇදලා තියෙන්නේ. දැන් මේ ඔයගොල්ලෝ දකින්නේ ඩෙවිල්ස් පංච් බෝල්. දැන් මේ පිහිටීමට ඩෙවිල්ස් පංච් බෝල් කියලා නම දාන්න තවත් හේතුවක් තමයි විශේෂයෙන් මුහුදු රැල්ල වැඩි කාලයකදී ලොකු භයානක මික්සිං එකක් සිද්ධ වෙනවා වතුරවල. අපි ඒකට කියනවා වයලන්ට් මික්සිං එකක් කියලා. ඉතින් ඒ වයලන්ට් මික්සිං එක කොච්චර දරුණුවට පේනවද කියනවා නම් ඉතින් ඒ නිසා තමයි මේකට ඩෙවිල්ස් පංච් බෝල් කියලා නම දාලා තියෙන්නේ. මේකත් සබා ධර්මයේ විශ්මිත පිහිටීමක් කියලා තමයි මම නම් දකින්නේ. සාමාන්‍යයෙන් අපිට මේක දිගේ ඇවිද ගන්න පුළුවන් මේ කේව් එක ගාවටම අද පොඩ්ඩක් ඒගොල්ලෝ ඒක වහලා තියනවා. මොකක්ද දන්න හේතුව දැන් ඉතින් පොඩ්ඩක් මෙහෙම තමයි බලන්න වෙන්නේ. දැන් ඇවිල්ලා නිව්පෝර්ට් කියලා සිටි එකට. මේකත් ඔරිගන් කෝස්ට් එකේ තියෙන හරිම ලස්සන සිටි එකක්. කරාතින් පේන නිව්පෝර්ට් බ්‍රිජ් එක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ තෝස්වෙල් කියන තැනට. දැන් බලන්න අපේ ලංකාවෙත් මෙහෙම දෙයක් ඔයගොල්ලෝ දැකලා තියෙනවද කියලා. මේකට අපේ ලංකාවේ හුම්මානේ වගේ තනක් මිත්‍රෝනේ. දැන් මේක හැදලා තියෙන මිත්‍රෝනේ සී කේව් එකක්. ඇත්තටම කඩම් වැටලා ඒ සී කේව් එකේට මතුවලා තමයි මේ තෝස්වෙල් කියන එක හැදලා තියෙන්නේ. මේ තමයි තෝස්වෙල් එක. ඈතින් බලද්දි නිකන් භයංකාර ලිඳක් වගේ තමයි පේන්නේ. යන් ළඟටම ගිහිල්ලා බලමු තෝස්වෙල් එක මොන වගේද කියලා. මේ තමයි මිට්ටෝනි තෝස්වෙල්. මේකට වැටුනොත් නම් ටිකක් සවයි වෙන එක ගේමක්. දැන් ළඟලා හතර බලන්න තෝස්වෙල් එක පිරලා තියෙන්නේ ඔක්කොම මැරීන් ඕගනිසම්ස් වලින්. එහෙම නැත්නම් මුදු ජීවීන්ගෙන් තමයි මේ තෝස්වෙල් එක කව වෙලා තියෙන්නේ. දැන් මේ බෙල්ලෝ වගේ සත්තු විශේෂයෙන් තමයි මේ තෝස්වෙල් එක සම්පූර්ණයෙන් කව වෙලා තියෙන්නේ. අපි ඒකට කියනවා බානකල්ස් කියලා. ඉතින් මේ බානකල්ස් නිසා මේ තෝස්වෙල් එකවට තියෙන මේ ලේයර් එක ගොඩක් ඩේන්ජරස් කියලා තමයි කියන්නේ. මොකද ඒකේ තරම් ශක්තිමත්. ඉතින් වැටුනොත් ශාරීරික හානි පවා සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ මුදු ජීවීන්ගේ ෂෙල් එක ගොඩක් ශක්තිමත් නිසා.
දැන් මම ඇවිදන් ආවේ ටෝස් වෙල් එකේ තියෙන ආච්චක උඩින්. ඒ ආච්චක යටින් තමයි වතුර එන්නේ ටෝස් වෙල් එක. ඉතින් මුහුදු රැල්ල මේ තෝස් රැල්ලට ඇවිල්ලා රැල්ල උඩ ගහන විදිය අපේ ලංකාවේ විශ්මිත හුම්මානියට අපිට සමාන කරන්න පුළුවන් කියලා මට නම් හිතෙනවා. හුම්මානිය වගේ තනක් තමයි මේ තියෙන්නේ. හතරම නාගත්තා. ඔකට පේනවා ඇති මෙතන තියෙන පිහිටීම අණුව මෙතන ගොඩක් ඒ වගේ සී කේව්ස් තිබිලා තියෙනවා. දැන් ගොඩක් කරලා හැරලා තියෙන එකයි මේ මුහුදු රැල්ල නිසා. ටෝස් වෙල් කියන්නේ ඉතින් ඒ තියෙන සී කේව්ස් වල තියච්ච කාදේ නිසා ඇති වෙච්ච එක්තරා විදියක තව පිහිටීමක්. දැන් ගායිස් අපි යනවා තවත් වෙනස්ම පිහිටීමක් බලන්න. මේ පිහිටීමට අපි කියනවා නැචරල් බ්‍රිජස් කියලා. දැන් මේ පැසිෆික් වෙරළ තීරයේ තියෙන අයිකනික්ම නැචරල් බ්‍රිජස් කීපය තමයි අපි දැන් මේ බලන්න යන්නේ. එහෙම නැත්නම් ඒ ස්වභාවික පාලම් තමයි අපි බලන්න යන්නේ. මේ තියෙන්නේ ඒ නැචරල් බ්‍රිජස්. එහෙම නැත්නම් ස්වභාවික පාලම්. දැන් මම try එකක් දාන්නේ නැචරල් බ්‍රිජ් එකක් උඩින් ඇවිදන් යන්න. දැන් මේ ටික ඇවිදන් යද්දි මං හිතුවා නැචරල් බ්‍රිජ් එකක් උඩින් යන එක එච්චර ලොකු අවුලක් නැති වෙයි කියලා. නමුත් ඇත්තටම බ්‍රිජ් එක උඩින් යනකොට තමයි තේරෙන්නේ ඒක ටිකක් හරි භයානක අත්දැකීමක් කියලා. මොකද ඒ බ්‍රිජ් එක හරිම නැරෝ. ඉතින් බැලන්ස් එක තියාගන්න එක පොඩි ගේමක්. මේ තමයි නැචරල් බ්‍රිජ් එකක්. එහෙම නැත්නම් ස්වභාවික පාලමක් උඩේ ඉඳන් අපිට දකින්න ලැබෙන සුන්දරම දර්ශනයක්. ඒ වගේම ටිකක් භයංකාර දර්ශනයක්. මොකද බ්‍රිජ් එක හරිම නැරෝ. බැලන්ස් එක තියාගන්න එක ටිකක් අමාරු දෙයක්. මොකද වැටුනොත් වැටෙන්නේ අතිශයම සීතල ජලයට. ඒ වගේම ක්ලිෆ් එක ගොඩක් ගැඹුරුයි. ඒ නිසා ලොකු කෝෂන් නැහැ මෙතනදී අපිට ගන්න වෙනවා. එමනම් guys ඒ තමයි Wonders of Oregon Coast. එහෙම නැත්නම් ඇමරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ තියෙන විශේෂ පිහිටීම් කීපයක් තමයි මම ඔයාලට මේ පෙන්වුවේ. ඉතින් විශ්වාස කරනවා අලුත් අත්දැකීමක් වෙන්න ඇති කියලා. එහෙමනම් Earthless වලට like කරන්න, subscribe කරන්න, bell එක ඔබන්න, මේ වගේම තවත් අලුත් දේවල් ඉගෙන ගන්න. ඒ වගේම explore කරන්න Earthless එක අනිවාර්යයෙන්ම එකතු වෙන්න. එහෙමනම් අදට අපි ගියා. හැමෝටම peace.